ඉතින් කොහොමද ආදරණීය ඔයාලට ඔයාලා දැනට මම දන්නවනේ මම මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ හස්බන්ඩ්ගේ ගෙදර අපි හිටපු දවස් කීපේ ඒ අම්මාගේ අතින්ම හදපු මිහි රසට හදපු සමහර කෑම බීම જાති ඔයාලට වැදගත් වෙයි කියලා හිතන සමහර කෑම බීම જાති තමයි මම ඉතින් වීඩියෝ කරේ. තව ඉතින් ඒ අම්මගේ තාත්තගේ ආදරේ කරුණාව ඒ වගේ දේවල් තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඒ වගේම තමයි සමහර අය මගෙන් ඉල්ලලා තිබුණානේ ආච්චිලා ගමේ වීඩියෝ එකක් ආයෙ බලන්න ඕනේ කියලා. මේ පාර ඉතින් අපි ගියාම ආච්චිලා ගෙදර ගියේ නැහැ. ආයි ආච්චිලා ගෙදර ගියාම ඔයාලත් එක්ක ඒ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් අම්මලා ඉන්නේ සාමාන්‍යයෙන් අපි ඉන්නා වගේ ටිකක් නාගරික පරිසරයක. අනිත් එක ඉතින් ඔයාලා දන්නව නේද මේ දවස්වල හරියම රස්නේ. මේ අපි ඉන්න පැත්තට රස්නේ තමයි. ඒ වුණාට අම්මලා ඉන්න පැත්තට ඊට වඩා ගොඩාක් රස්නේ. ඒ නිසාම අපි හිටපු දවස් තුනේ අපි එළියකටවත් ගියේ නැහැ. මං ඔයාලට කලින් වීඩියෝ වලත් කියලා ඇති මේ අපි ඉන්න පැත්තට ගොඩාක් වහින්නේ නැහැ. වහින පරිසරයක් නෙමෙයි තියෙන්නේ. මේ දැන් තියෙන පැවිල්ල සාමාන්‍යයෙන් තව මාස 3-4ක් වගේ යනකම් එක දිගට මේ රස්නේ තියෙනවා. ඒ නිසාම මේ ගෙවල් වල AC එකක් තියෙනවා කියන එක සාමාන්‍ය මිනිස් අවශ්‍යතාවයක් වගේ වෙලා තියෙන්නේ. බෞද්ධරයේ ගෙවල් වල AC තියෙනවා. AC පාවිච්චි කළා කියලා මේ විදුලි බිලේ ලොකු වැඩිවීමක් එන්නේ නැහැ. සාමාන්‍ය රුපියල් 1000-2000 ඒ වගේ වැඩිවීමක් තමයි තියෙන්නේ. ඉතින් දැන් මේ පායනවා වගේම තමයි අවුරුද්දේ අන්තිම මාස කීපේ මෙහෙට ගොඩාක් සීතලයි නිකන් ලංකාවේ නුවරඑළිය තියෙන්නේ. අන්න ඒ වගේ සීතල කාලවලට තමයි මේ තියෙන්නේ. ඔයාලා මේ ආන්ධ්‍ර ප්‍රදේශයේ කොයි හරි ඇවිදින්න එහෙම යන්න ඉන්න හිතන් ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ එන්න නොවැම්බර් දෙසැම්බර් ජනවාරි වගේ මාසවල මේ වගේ මාසවල නම් එන්න එපා. මොකද මේ තියෙන රස්නෙත් එක්ක ඔයාලට නිදහසේ කොයි හරි යන ගමනක් බිමනක් අර නිදහසේ ගිහින් එන්න පුළුවන් පරිසරයක් නැති නිසා ඉතින් මට දැනෙන දේ තමයි මම ඔයාලට ඉතින් මේ විදිහට කිව්වේ. අනිත් එක ඔයාලා මගෙන් අහලා තිබුණානේ මම ලංකාවේ කොයිද කියලා. මම ලංකාවේ හෝමාගම පිටිපන්න. ඉතින් හෝමාගම කියන්නේ නිතරම වයින් පැත්තක්. ඉතින් මං ගෙවපු ජීවිතේ දැන් මම මේ ආන්ධ්‍ර ප්‍රදේශයේ නාගරික පරිසරයකනේ ඉන්නේ. ඉතින් මේ මිනිස්සුන්ගේ ජීවන රටාව මම දකින වෙනස්කම් තමයි මට ඉතින් ඔයාලත් එක්ක මේ විදිහට බෙදා ගන්න හිතුනේ. ඉතින් මගේ නවත්තලා අපි දෙන්න මේ චායි එකක් බොනවා. ඊට පස්සේ අපි ආයි යමින් ගමන් නැවැත්තුවා මේ මගේ ලොකු කොමුඩු ඉදි තියෙන තැනක් දැකලා. හස්බන්ඩ්ගේ අම්මගේ කැමතිම පළතුරු තමයි කොමුඩු කියන්නේ. වගේම තමයි මගේ අම්මා කන්න කැමතිම පළතුරු තමයි වරක කියන්නේ. ඉතින් ඔයාලත් දන්නවා ඇති නේද තමන්ගේ අම්මා කන්න කැමති පළතුරු මොනවාද? කන්න කැමති කෑම මොනවාද? ඒ වගේ දේවල්. හස්බන්ඩ්ගේ අම්මා කන්න කැමතිම පළතුරු තමයි මේ කොමුඩු කියන්නේ. ඒ වගේම මගේ අම්මා කන්න කැමතිම පළතුරු තමයි වරක කියන්නේ. ඉතින් ඔයාලත් දන්නේ නැති නේද ඔයාලගේ අම්මලා තාත්තලා කන්න කැමති මොනවාද ඒ වගේ දේවල්. මොකද අම්මලා තාත්තලාට හොඳ දැනුමක් තියෙනවා තමන්ගේ ළමයි මොන වගේ දේවල් වලට දාස කරන්න කියලා. ඉතින් ඒ වගේම ළමයි හැටියට අපිටත් පුංචි හරි දැනුමක් තියෙනෝනේ අම්මා තාත්තා කන්න කැමති මොනවද කියලාවත් අඩුම තරමේ එයාලට මේ දේවල් ගිහින් දෙන්න ඕනේ. එයාලා ඒ වගේ දේවල් වලින් ගොඩාක් සතුට වෙනවා මේ වගේ පුංචි දේවල් වලින්. ඉතින් අපි මෙතනින් කොමඩු අරගෙන ඊට පස්සේ වෙන පළතුරු කඩේකින් දෙලුම් දොඩම් ඒ වගේ දේවල් ගත්තා. මොකද අපිට එළවලු අරන් යන්න විදියක් නැහැ. අම්මා හරිම කැමතියි. අපි එහි ගියාට පස්සේ පුතත් එක්ක ඉතින් උදේ පාන්දර පොළට ගිහලා එළවලු අරන් එන්න තමයි ඉතින් අම්මා ආස. ඒ නිසා අපි කවදාවත් මේ ගෙදර එනකොට එළවලු අරගෙන එන්නේ නැහැ. මේ තියෙන්නේ අම්මා වවලා තියෙන තුල්සි පැල. තුල්සි මේ හැම ගේකම තුල්සි පැලයක් හිටවනවා. මොකද මේ මිගොල්ලෝ තුල්සි පැලයට වන්දනා කරනවානේ. ඒ නිසා ගොඩාක් වෙලාට ඔතන තුල්සි පැලේ ඉස්සලා කෝලං රටාවක් ඇඳලා ඒකට පහනක් තියනවා. එක එක පූජා අවස්ථාවලදී. ඉතින් දැන් මේ වෙලාව උදේ 8:00 විතර ඇති. අපි දෙන්න ඉතින් මේ දැන් පල්ලනාලා එහෙම පල්ලයට යන්න හදන්නේ. මොකද අම්මයි තාත්තයි ඉන්නේ පල්ලෙහා තට්ටුවේ. ඉතින් ඒ ගියාට පස්සේ අපෙන් අහලා තමයි අම්මා උදේට කන්න කැමති මොනවද කියලා අහලා තමයි ටක් ගාලා හදලා දෙන්නේ. අම්මා සාමාන්‍යයෙන් පැය කාලෙම වගේ ටක් ගාලා උදේ කෑම එක හදනවා. ඉතින් ඔයාලට පේනවා ඇති උණ බානක දැන් මෙතන මේ කෝවිලක් තියෙනවා. මේ සායි බබා කෝවිල. මේ ගොඩක් අය මේ සායි බබා දෙවි කෙනෙක් නෙමෙයි අතරම බ්‍රහ්ම ලෝකේ ඉන්න භාවනා දිගට කියන භාවනා කරලා බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනෙක් විදිහට තමයි සැලකන්නේ. ඉතින් එයාටත් ගොඩක් අය මේ වන්දනා කරනවා. ඔයාලට දැන් ඔතන පේනව නේද? මගෙන් ගොඩක් අය අහලත් තිබුණා අර මං අර අලුත් අවුරුද්දේ වන්දින තැන පෙන්නවා මේ කවුද කියලා. ඔය කහපාට ඇඳුම මෙතනත් අඳන් ඉන්නේ තමයි සායි බබා. ඉතින් අද ශ්‍රී රාම නමාමි කියලා විශේෂ දවසක් ග්‍රාම දෙවියන්ගේ සීතා කුමරියගේ විවාහ සංවත්සර දවස. ඒ නිසා තමයි හස්බන්ඩ්ලටත් මේ අද මේ ඉන්දියාවේ මේ හස්බන්ඩ්ලටත් නිවාඩු හම්බෙලා තිබුණේ. අපි මේ දවස් තුන එක දිගට ඉන්න පුළුවන් නිසා අම්මලා ගෙදර ආවේ. ඉතින් අපි පල්ලයට එනකොට මෙන්න මේ විදිහට අම්මා ඉතින් පූජාව තියලා තිබුණා උදේ.
දැන් ඔයාලට පේනව නේද මේ රාම කුමාරයාගේ සීතා කුමරියගේ පිළිම දෙකක් මේ විදියට ඇතුලේ තියලා දෝලාවක් වගේ තමයි මේ අරන් යනවා පේන්නේ. ඉතින් මේ උදේ කන්න අම්මා උප්මා හදනවා. අර පොඩි අයගේ බර එහෙම වැඩි වෙන හදන රුලන් උප්මා. ඒකනේ මේ දැන් මේ හදන්නේ. මේ ගෝදම්බ උප්මා මේවර කැඩිච්ච තිරිඟු වලින් තමයි මේවා හදන්නේ. මේක හොඳ ඩයට් කරන අයට ඒ වගේම තමයි තන්තු බහුල සෞඛ්‍යමය ආහාරයක් විදිහට තමයි මේක හඳුන්වන්නේ මේ උප්මා ජාතිය. ඉතින් තෙල් ටිකක් ලිපේ තියලා අපි ඒකට රටකජ්ජු, අබ, සූදුරු, ඊට පස්සේ මෙතන බැදපු පරිප්පු තියෙනවා. ඊට පස්සේ තාම මෙතන තියෙනවා උදු ඇට. මේ ඔක්කොම ටික මේ වගේ තෙලට දාලා චුට්ටක් වෙලා මේ ටික බෙද ගන්න ඕනේ. ඊට පස්සේ තමයි දැන් අර අම්මා කපාගත්තේ අමු මිරි, තක්කාලි, රටලුණු මේ ටික චුට්ටක් බෙදුනාට පස්සේ ඒව එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ අම්මා කෑම හදන විදිය තමයි ඔයාලට මේ තෙල් වැඩි කියලා හිතනවා නම් ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට තෙල් එකතු කරගන්න. ඉතින් මෙහි ආවහම මට ඇත්තටම කරන්න වැඩක් නැහැ. මොකද මේ අම්මයි තාත්තයි වැඩක් කරන්න දෙන්නේ නැහැ. මම ඉතින් මේ ආවම කරන එකම දේ තමයි ලුලු ටිකක් කපලා දෙන එකයි, ගේ අතු ගන්න එකයි. ඊට අමතරව වැඩක් මට කරන්න දෙන්නේ නැහැ. මොකද අම්මයි තාත්තයි දෙන්නම කියන්නේ ඔයා ගෙදර ඉන්නකොට උයනවා, ගෙදර රස් කරනවා, වැඩ කරනවානේ. මෙහි ආවහම නිදාසේ ඉන්නේ කියලා. හරිම කරුණාවන්තයි මේ අම්මට තාත්තට පොඩි වැඩක් කරලා දුන්නොත් හරිය සතුටුයි. ඉතින් ඒ දෙන පොඩි දේවල් වලින් ලොකුවට සතුටු වෙන දෙන්නෙක් මේ අම්මයි තාත්තයි. දැන් මේ ලුණු ටිකක් මේකට එකතු කරනවා. දැන් මේ ටික හොඳට කලවම් කරලා ඊට පස්සේ කැඩුණු තිරිඟු කෝප්ප එකකට වතුර කෝප්ප 3ක් එකතු කරලා තමයි මේක මේ ලිපේ තියාගෙන විසිල් දෙකක් යනකම් ප්‍රෙෂර් කුකර් එකේ විසිල් දෙකක් යනකම් ලිපේ තියලා ඕෆ් කරගත්තාම ඇති. ඉතින් ඔයගේ හරියම ලේසියෙන් හදන්න පුළුවන් කෑමක්. ඉතින් ඕගොල්ලන්ට සීනි ඔය රෝග තියෙන අය ඉන්නවා නම් ඩයට් කරන්න අය ඉන්නවා නම් එයාලට මේ වගේ කෑමක් උදේට මේ කැඩුණු තිරිඟු හොයාගන්න පුළුවන් වුණොත් හදලා බලන්න. ඉතින් රසයි ගුණයි දෙකම තියෙන කෑමක් මේක. අපි මේකට ලුණු තක්කාලි එකතු කරගත්ත. ඒ වගේම ඉතින් ඔයාලට මේකට තව ඔයාලා කැමති ඕන එළවලුවක් එකතු කරගන්න පුළුවන්. බෝන්චි කැරට් මෑ කරල්ලා හරි පොඩියට කපලා මේකට එකතු කරගන්න පුළුවන්. අනේ ඉතින් හරියම අහිංසක හිත් එකක් තියෙන අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි තමයි මේ ඉන්නේ. මේ දෙන්න තනියෙන් ඉන්නේ. ඒ දෙන්නගේ රාජකාරිය තමයි පාර දිගේ ඉන්න බල්ලන්ටයි පූසන්ටයි හැමදාම දවල්ටයි රැටයි කෑම බෙදනවා. අම්මෝ කියනවා තාත්තා බෙදනවා. ඉතින් ඒක දැන් පුරුද්දකට කියලා ඒ සතුත් ඉතින් අර බලාගෙන ඉන්නවා කැම ටික අරගෙන ඉන්නවා. ඒ නිසාම දැන් අම්මට ගෙදරින් කොහෙටවත් යන්න බෑ. අපේ ගේකටවත් අම්මට එන්න විදියක් නැහැ. එයා දවසක් ඉඳලා යනවා වගේ එයා කොහෙටවත් යන්නේ නැහැ. මොකද එයාට මතක් වෙනවලු අර සත්තු බඩේ ඉන්නේ ඇති. දැන් කැම ටික ගේනකම් බලන් ඇති කියලා එයාට මතක් වෙනවලු. සාමාන්‍යයෙන් මාසෙට හාල් කිලෝ 30ක 35ක වගේ බත් වලින් හදන කෑම ඒගොල්ලෝ හැම මාසෙම මේ සත්තුන්ට පාරේ ඉන්න සත්තුන්ට බෙදනවලු. මං ඉතින් ආයෙ දවසක ආවම ඔයාලට ඒ අම්මා තාත්තා කෑම සත්තුන්ට දෙන විදිය වීඩියෝ කරලා අරගෙන එන්නම්. මොන මේ බලන්නකො මේ අපේ උප්මා එක හැදලා ඉවරයි. මේ වගේ තමයි අර එක කෝප් එක උප්මා හැදුවාට මේක දැන් අපි හතර දෙනෙක් ඉන්නනේ. 4 දෙනාටම ඇති වෙන ප්‍රමාණයට තියෙනවා. මේ තමයි මගේ උදේ කියන්නේ එක. ඔන්න බලන්නකො මේ තමයි නෙල්ලි චට්නි. අම්මා ගෙදර පාවිච්චි කරන නෙල්ලි චට්නි බෝතලයකුයි අපිටයි මල්ලිලා ගෙදරට ඒ වගේම තව ලොකු බෝතල් නෙල්ලි චට්නි බෝතල් දෙකකුයි හදලා තිබුණා. අපිට එනකොට අරන් එන්නේ කියලා. ඉතින් ඔක තමයි එදා උදේ ආහාරය උනේ අර කැඩෙනු තිරිඟු වලින් හදාගත්ත උප්මයි නෙල්ලි චට්නි. මේ ඔය දෙකට වෙන් කරලා තියෙන මුං යට තමයි මේ අම්මා වේලෙන්න දාන්නේ. මේවෙන් තමයි මෙහි මුං යට තෝසය හදන්නේ. මං ඔයාලට අර මුං යට වලින් තෝසය හදන විදිය පෙන්නේ. මොකද මම ලංකාවේ මේ විදියට තියනවා දැකලා නැති නිසා. නැත්තම් ඉතින් මෙහි මුං යට තෝසය හදන්නේ මේ වගේ දෙකට වෙන් කරගත්ත මුං යට වලින්. ඒ වගේ ඉතින් මේ පැත්තේ පපඩම් වේලෙන්න දාලා තියෙනවා. මේ අම්මා ඔක්කොම ලෑස්ති කරන්නේ දැන් අපිට යනකොට මේ අරගෙන යන්න. අපි ගිය වෙලේ ඉඳන් අම්මගේ වැඩේ ඕක තමයි ඉතින් ගෙනියන්න දේවල් අපිට ගෙනියන්න දෙන දේවල් ඔක්කොම මේ වගේ ටික ටික ගාලා ලැහැත්ති කරනවා ටටක් ගාලා. ඉතින් අම්මා ගොඩාක් වෙලාවට සාරි තමයි ඇඳගෙන ඉන්නේ. සාරි ඇඳලා මේ වගේ ලස්සනට ඇඳ පැළඳගෙන ඉන්න. කොච්චර වැඩ කළත් අම්මට මේ වගේ ලස්සනට ඇඳ පැළඳගෙන ඉන්න ඕනේ.
ඉතින් මෙන්න මේකෙන් තමයි අර මුං ඇට දෙකට කඩාගෙන තියෙන්නේ මෙන්න මේකෙන් කියලා තමයි කිව්වේ. මේ තියෙන්නේ දෙකට කඩාගෙන තියෙන මුං ඇට. දෙකට වෙන් කරලා තියෙන මුං ඇටේ. අව්වේ වේලෙන දාපු මුං ඇට තව ටික තමයි අරගෙන තියෙන්නේ. ඒ අරගෙන අපේ ගෙදෙට්ටයි මල්ලිලා ගෙදෙට්ට අර වගේ ලොකු පාර්සල් දෙකක් ගැට ගාලා හාල්ලා ඇත්ති කරලා අම්මට පොඩ්ඩක් තියාගෙන අම්මට තෝසේ හදන්න. දැන් මේ අපිට ගෙනියන්නත් මේ හදන්නේ තල බෝල හදන්න තමයි මේ ගත්තේ. මේ තල බෝල මුං ඇට හාල් මේ ඔක්කොම අම්මලාගේ බගාවල් වලින් ගන්න දේවල්. තව එයාලගේ කජු වතු තියෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ මිරිස් වගාවල් තියෙනවා. ඒ මිරිස් වගාවල් වලින් හම්බෙන වියලිච්ච මිරිස් වලින් තමයි මිරිස් කුඩු හදලා අපේ ගෙවල් වලටත් අම්ම දෙන්නේ. දැන් මේ පාරත් මිරිස් කුඩු ලොකු පාර්සල් හදලා දුන්නා අපිට ගෙදර පාවිච්චි කරගන්න අපේ ගෙවල් මල්ලිලා ගෙදරට අපේ ගෙදරටයි දෙකටම. ඉතින් මම මේ YouTube channel එක පටන් ගත්තේ මට ගෙදර වැඩ වුණාම වෙන කරන්න වැඩකුත් නෑ පාළුයි. ඒ නිසා මට ඉතින් ආසාවට තමයි මම මේ YouTube channel එක පටන් ගත්තේ. ඉතින් දැන් මේ husband ගේ ගෙදර යද්ද දන්නවනේ මේ වගේ channel එකක් කරනවා කියලා. අනිත් එක husband කියනවා ලංකාවේ ලස්සන කමෙන්ට් දානවා උයන වීඩියෝ වලට එහෙම කියලා. ඉතින් අම්මා හරිම ආසයි. දැන් මේ ගියාම මට වඩා උනන්දුයි අම්මා මේ ලංකාවට පෙන්නන්න මේව හදන විදිය දන්නවත් දන්නේ නැහැ කියලා. අම්මම තමයි මට මේ වීඩියෝ කරන්න කියලා කියන්නේ. ඉතින් එයා හරිම ආසයි කවුරු හරි මේ වගේ දෙයක් බලලා සතුටු වෙනවා මොන හරි දෙයක් ඉගෙන ගන්නවා කියලා කිව්වහම. ඉතින් දැන් අර වගේ බැදගත්ත තල ටික පොඩ්ඩක් නිවෙන්න ඇරලා මේ වගේ ග්‍රයින්ඩර් ජායකට දාලා ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. දැන් ඊට පස්සේ කපාගත්ත හකුරු තමයි මේ විදිහට ආයෙ ග්‍රයින්ඩ් කරගන්න හදන්නේ. ඊට පස්සේ මේ තල ටිකයි අකුරු ටිකයි මේ වගේ හොඳට කතින් කලවම් කරලා ඊට පස්සේ මේ වගේ කොටා ගන්න ඕනේ. ඔයගලන්ට මේක වංගෙඩියකට දාලා කොටා ගන්න පුළුවන්. ඉතින් අම්මා කිව්වා දැන් මෙතන අපි ලොකු ප්‍රමාණයක් හදන්නේ නැහැ නේ. ඒ නිසා ඉතින් මේ පාත්‍රයේ මේ ටික කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ මේ ටික ටිකක් වෙලා කොටලා ඒකට වතුර පොඩ්ඩක් කලවම් කරගන්නවා. වතු චුට්ටක් කලවම් කරලා ඉතින් මේක සාමාන්‍යයෙන් අම්මා මට මතක හැටියට විනාඩි 10ක් විතර මේ විදිහට කෙටුවා. මොකද අර තලවල තියෙන අර පොඩි තෙල් ගතියක් අන්න ඒ වගේ පොඩි තෙල් ගතියක් එන්න ඕනෙලු මේක බෝල කරන්න කලින්. ඔයාලා මගේ මුරුක්කු වීඩියෝ එක අම්මගේ මුරුක්කු වීඩියෝ එක ඉල්ලලා තිබුණානේ. අනේ ඉතින් අපේ ගෙදර යනකොට අම්මා මුරුක්කු අපිට ගෙනියන්න හදලා තිබුණේ. ඒ කියන්නේ යා සාමාන්‍යයෙන් පාන්දර 2ට 3ට වගේ නැගිටලා එයාට ඒ වෙලාව නිදහසලු. ඒ වෙලාවල් වලට තමයි ඔයගේ ඔය විශේෂ කෑම જાති එහෙම හදන්නේ. ඉතින් අපි එනකම් බලන් ඉන්නේ නැතුව ටක් ගාලා අම්මා මුරුක්කු ටික හදලා තියලා ලේසියට කියලා. ඉතින් ඊට පස්සේ හස්බන්ඩ් කිව්වා YouTube channel එකේ සමහර අය අහලා තිබුණා කියලා මුරුක්කු හදන වීඩියෝ එක ගේන්න කියලා. අනේ ඉතින් අම්මා ඊට පස්සේ එහෙනම් කමන්නේ එයාලට පෙන්වන්න තව මුරුක්කු ටික මම හදන්නම් කියලා. ඊට පස්සේ ඉතින් ඔයාලට වීඩියෝ එකක් ගේන්න ඕන කමටම අම්මා ආයි මුරුක්කු ටිකක් හදලා පෙන්නුවා. මම මේ වීඩියෝ එක මේකට එකතු කළේ නැහැ. මොකද එතකොට මේ වීඩියෝ එකේ දිග වැඩි වෙන නිසා මම ඒක මේකෙන් පස්සේ වීඩියෝ එකේදී ඔයාලට මේ මුරුක්කු හදන රෙසිපි එක දාන්නම්. ඉතින් ඔය අම්ම දැන් ඔයගේ මේ පොඩ්ඩක් මේ ටික තල බලන්නේ තෙල් ගතිය වගේ තියනවාද කියලා. එහෙම නැතුවනහම තව ටිකක් අර තෙල් ගතිය එනකම් මේ වගේ තව ටිකක් හොඳට ඒ ටික තලා ගන්නවා. ඔයාලට ඇහුණ නේද අම්මා ග්‍රීන් ප්ලේට් කියනවා. අම්මා ඉතින් ලොකුවට ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. තාත්තට මෙයාලගේ හොඳට ඉංග්‍රීසි පුළුවන්. මොකද එයා හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නිසා අම්මා වුණාට එයා දන්න මොනවාම හරි ඉංග්‍රීසි වචනයක් දාලා මම මේ ආපු දවසේ ඉඳන් මෙයා එයාට කියන්න ඕන ටික කියන්න ගොඩාක් උත්සාහ කරනවා. ඉතින් මම දැන් මට තෙලෙන් පොඩ්ඩක් පුළුවන් නිසා මම තෙලුගු ගොඩක් වෙලාට පාවිච්චි කරනවා පුළුවන් ටික දාලා අම්මා මට තෙලුගුත් වලිනුත් කියන දැන් මේ නම මොන හරි දැන්
බඩුවක නමක් වුණත් හරි මොනාරි දෙයක නමක් කියන්න අම්මා ඉංග්‍රීසියෙන්ුත් එයා දන්න විදිහට කියනවා. තෙලින් කෝලෙලුත් මට කියලා දෙනවා. ඉතින් එහෙම තමයි යමට ඒ යන ගෙදර ගියාට පස්සේ භාෂාව උගන්වන්නත් ඒ අම්මා හරියටම උත්සාහ කරනවා. ඒ වගේ මේ අම්මයි තාත්තයි හරියම ආදරේ මට. හස්බන්ඩ් නිතරම කියන දෙයක් තමයි ඔයාට මාර ආදරයක් තියෙන්නේ කියලා අම්මයි තාත්තයි. ඔයාලා ඉතින් පිළිගන්නේ නැහැ මම කිව්වට හස්බන්ඩ් කියනවා ඒ පවුලේ පළවෙනිම දරුවා හස්බන්ඩ්නේ. පුතෙක්නේ ඉතින් හම්බුනේ. මේ තාත්තා දුවලට මාරම ආදරේලු. පුංචි කාලේ අපි ওই රජ කාලේ වගේ අර අඬබෙරයක් ගහගෙන යන්නේ. ඒ වගේ මෙයාලගේ ගමේ තාත්තා මේ ගම වටේම අඬබෙරකරුවෙක් යවලා අම්මට මේ දරුවා හම්බෙන්න යනකොට එයාට දුවෙක් හම්බුනොත් මුළු ගමේම ඉන්න අය පහුවදා කෑමට එන්නේ කියලා. ඉතින් තාත්තට හම්බුනේ පළවෙනි පුතෙක්නේ. ඊට පස්සෙත් හම්බුනේ ඉතින් පුතෙන්නේ. ඉතින් තාත්තා හරිම ආදරේ දුවලට. මේ තාත්තා දැන් හැමෝටම කියන්නේ එයා දුවේ ප්‍රාර්ථනා කරා. ඒ ප්‍රාර්ථනා කළේ මගේ ගතිගුණ තියෙන ඒ වගේම දුවේ තමයි එයා ප්‍රාර්ථනා කළා නම් ප්‍රාර්ථනා කළේ කියලා. ඉතින් ඒක මට හරිය සතුටක්. එහෙම ඉතින් තාත්තා කිව්වහම. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එක ගත්තේ මේ ගේ ඉස්සරහින් යනවා මේ වගේ මේ ක්‍රිස්තියානි අයගේ දරුවන්ගේ මොකක් හරි ඉරිදා දවසක් නෙමේ. ඒක ඉරිදා දවසේ මම ගත්තේ මොකක් හරි වැඩසටහනක් පෙරහැරක් වගේ. ඒක ගත්තේ ඔයාලට පෙන්නන්න. මේ අපි හිටපු දවසක උදේ අම්මා මුංගට තෝසෙ හදන්න ගත්තා. ඒකේ මම ඉතින් ඔක්කොම ඔයාලට වීඩියෝ කරලා අරගෙන ආවේ නැහැ. මොකද මම මුංගට තෝසෙ හදන විදිය ඕගොල්ලන්ට කියලා දීලා තියෙන හින්දා. අර අවුවේ වේලලා ගත්තේ දෙකට වෙන් කරලා තියෙන මේ මුංගට තමයි අම්මා මේ විදියට වතුරයක් එලිවෙන්න වතුර එකේ දාලා අරගෙන මෙන්න මේ විදියට ග්‍රයින්ඩ් කරලා අරගෙන ඉතින් තෝසෙ හදාගන්නේ. අවු මෙරිස් දාලා ඒක මම ඔයාලට කියලා දීලා තියෙනවා. අන්න ඒ විදිහට තමයි ඉතින් අම්මා මේ අර මුංගට වෙනස විතරයි. අනිත් ටික ඔක්කොම ඒ විදිහටම තමයි ඉතින් හදාගන්නේ. ඔයාලට ඉතින් අම්මා මට කියනවානේ ඔයාලට පෙන්වන්න කියලා. ඒ නිසා තමයි ඉතින් මම ඔයාලට මේ විදිහට පොඩ වීඩියෝ කළේ ඒකයි. ඔන්න ඉතින් මේ ඉරිදා දවල් මෙහි ඉරිදාට සාමාන්‍යයෙන් හැම ගේකම වගේ විශේෂයෙන්ම මස් මාළු ගොඩාක් ඒ වගේ එක තමයි කෑම හදන්නේ විශේෂයෙන්ම ඉරිදාට. මොකද මෙහි සඳුදාටයි බදාදාටයි සිකුරාදාටයි සෙනසුරාදාටයි මේ ගෙවල් වල මස් මාළු හදන්නෙත් නැහැ. ඒ කාන්තා පාර්ශවයේ මස් මාළු කන්නෙත් නැහැ. මොකද ඒගොල්ලන්ගේ ප්‍රධාන දෙවියන්ගේ දවස් කියලා. ඉතින් ඒ නිසාම ඉරිදාට මේගොල්ලන්ගේ හැම ගේකම වගේ විශේෂයෙන්ම මේ විශේෂ ආහාරයක් හදා ගන්නවා. ඉතින් අද අපි දෙන්න එකතු වෙලා මමයි හස්බන්ඩ් එකතු වෙලා අම්මටයි තාත්තටයි අම්මයි තාත්තයි මේ හස්බන්ඩ් හදන බිරියානි චිකන් බිරියානි කන්න හරිම ආසයි. ඒ නිසා අපි දෙන්න ඉතින් මමත් එයාට උදව් කරලා අපි දෙන්න චිකන් බිරියානි එකක් හැදුවා. ඔයගොල්ලන්ට ඒකේ රෙසිපි ඕන වීඩියෝ එක ඇත්තේ channel එකේ බලන්න පුළුවන්. ඉතින් මේ මම ඒවා ඉතින් කොහොමත් කන්න නැති නිසා මට ආසාවක් ඇතුණා අපේ ගෙදර මිරිස් ගලක් නැහැනේ. මේ මිරිස් ගලක් තියෙන හින්දා හොඳට මේ පොල් සම්බෝලයක් හදලා පාන් කන්න. ඉතින් ඒ ආසාවෙන් හින්දා මම හස්බන්ඩ් එකව පොඩි අර වීඩියෝ එකකට ෂෝට් වීඩියෝ එකක් දාන්නත් එක මම සම්බෝලයක් හදන්නම් ඔයා වීඩියෝ කරන්න කියලා අපි දෙන්න උඩට ආවා. ඉතින් අවශ්‍ය බඩු ටිකත් අරගෙන අනේ ඉතින් අපි දෙන්න මේ උඩට ඇවිල්ලා පොල් සම්බෝලය හදන්න ගත්තට අම්මා වැඩ වගේ හිටියේ පල්ලෙහා අපි දෙන්න එනකොට ඒකට අපි දැන් මේ වැඩකට ආවි කියලා දැනගෙන මම මේක චුට්ට වෙලාවක් හදනකොට අම්මා ටට්ටක් ගාලා උඩට ඇවිල්ලා මේක මේ ලොකු වැඩක් පව් එයාට මේක කරන්න බෑ කියලා. ඉතින් අම්මා ඒක අරගෙන අම්මා පොල් සම්බෝලේ හදන්න ගත්තා. ඉතින් ඔයාලා බලන උගලට හිතෙනවද දන්නේ මට පොල් සම්බෝලයක් හදන්න බෑ කියලා මිරිස් මේ වගේ ගලක අපේ ගෙදර ඉඳද්දි ලංකාවේ ඉඳද්දි මේම නෙමෙයි මේ ඔය කළු පොල් මාළුවට පහේ බෙදලා අරගෙන පහේ ටික මේ වගේ ගලේ අඹරලා ඒ වගේ හරි රසට මමයි නංගි දෙන්නම හරියාසාවේ මිරිස් ගල ඒ වගේ දේවල් පාවිච්චි කරලා අර ගමේ විදිහට කෑම බීම හදන්න. ඉතින් අම්මා මේවා දන්නේ නැහැ නේ මෙහි අම්මා මං කොච්චර කිව්වත් මට පුළුවන් කියලා අම්මා බෑ මේක අමාරුයි මං හදන්නම් කියලා. ඉතින් අම්මා ඉතින් හදනවා. දැන් මේ හස්බන්ඩ් තමයි මං ඒගොල්ලෝ දන්නේ නැහැ පොල් සම්බෝලයක් හදන විදිහ. මම කියනවා දැන් අන්තිමට මම තමයි වීඩියෝ කරන්නේ. ඒ දෙන්න තමයි සම්බෝලය හදන්නේ. මේ මං ඉතින් කියනවා දැන් දෙහි ටික දැම්ම නම් හරි කියලා. ඉතින් ඊට පස්සේ දෙහි ටික දානවා. බලලා ඊට පස්සේ පොඩ්ඩක් රස බලලා කිව්වා ඉතින් හරි රසයි කියලා. ඉතින් ඔය හදපු සම්බෝලෙන් මම තමයි කෑවේ. මොකද ඒගොල්ලෝ කෑවේ බිරියානිනේ.
ඉතින් මේ දෙහි ඇඹුල් ගම්මිරිස් දාලා හොඳට ගලේ අමරගත්ත මේ සම්බෝලෙත් එක්ක හොඳටම ගැලපෙනවා රෝස් පාන්. ඒ වුණාට මෙහි රෝස් පාන්, අච්චු පාන්, තම්බුපු පාන්, මේ දේවල් මෙහි නෑ. සැන්ඩ්විච් පාන් තියෙනවා. ඉතින් අනිත් ඔය පාන් ಜಾති මේගොල්ලෝ නම් කන්නේම නෑ. මගේ හස්බන්ඩ් කන්නේම නෑ පාන්. ඔය බනීස් ඒ වගේ දේවල් මේගොල්ලෝ ගෙවල් වල අය කන්නේත් නෑ. ගොඩාක් පාන් පිටි ගියාම නම් ගොඩාක් අඩුයි වගේ මේ ගෙවල් වල. මාත් මෙහි ආවත් හරි ඔය පාන් කාලම නෑ. මේ දුඹුරු පාන් ආසාවට හිතුනහම කනවා. ඒ ඇරෙන්න ඉතින් වෙන දෙයක් නම් කාලා නැති සම්බෝලේ හදනවත් එක්ක මං පල්ලෙහා අඹ තිබුණේ හින්දා අඹ ගෙඩිය උතරන් ආව අච්චාරුවක් හදන්න. ඉතින් බානකො දැන් ඒකත් අන්තිමට අම්ම තමයි හදන්න ගත්තේ. Smashing it directly. Big pieces. Mango? Not cutting? Should cut. Don't you? Mango? Cut chala tha. What this is? ඉතින් මමයි නංගි ලංකාවේ ඉඳන්දිත් පුංචි කාලේ ඉඳන්ම හරිම ආසයි. ඔය ඇම්බරැල්ලා අඹ ලොවි වගේ වෙන් අච්චාරු හදාගෙන කන්න. අම්මයි තාත්තයි හරිම ආසයි. සමහරක් වෙලාවට තාත්තා තමයි අච්චාරු කොටලා ගන්න රසට. ඉතින් ඒ වගේම තමයි මගේ තාත්තගේ පවුලේ සහෝදරයෝ 7යි එක සහෝදරයයි. ඒ කියන්නේ 8 දෙනෙක් ඉන්න පවුලක්. මට බාප්පලා මහප්පලා ගොඩකුයි නැන්දකුයි ඉන්නේ. අනිත් එක ඒගොල්ලෝ ගෙවල් අපේ ගෙවල් අවටම තමයි හැමෝමත් ඉන්නේ. ඉතින් ඒ නිසා අපේ පවුල් වල අයට එකට එකතු වෙන්න තියෙන අවස්ථා වැඩි. ඉතින් වෙසක් පොසොන් නත්තල් අවුරුදු ඒවට විතරක් නෙමෙයි අපි සාමාන්‍යයෙන් දැන් ඔය කොස් තිය හැදෙන කාලෙටත් අපි එක කොස් හදලා කඩාගෙන තම්බලා හැමෝම එකතු වෙලා කනවා. ඊට පස්සේ රොටි එළියේ රොටි හදාගෙන කනවා, ඉඳියක් හදාගෙන කනවා. ඒ හැම දවසකම වගේ ගොඩක් කාට අච්චාරු අම්මුණාරි මේ වගේ ලොකු අච්චාරුවක් කොටලා කැඳ කොළවල දාගෙන කනවා. හරිම විනෝදයි. ඉතින් වියදම් යන වැඩ නෙමෙයි ඇත්තටම. මොකද ඒ හදන්න ගත්තත් අපි අපේ ගෙදරින් මේවා ගේන, ඕගොල්ලෝ ගෙදරින් මේවා ගේන, මේ වගේ බෙදාගෙන අරගෙන ආවිල්ලා තමයි හදාගෙන කන්නේ. අනබෙටව? ඉතින් අර දැන් තියෙන කාලෙත් එක දැන් පරිසරෙත් එක හැමෝම ඔය සල්ලි හොයන්නේ ඒවට මහන්සි වෙනවා මිසක් අර පවුල් වල සමගිය එකමුතුකම එකතු වෙලා ඉන්න කාලේ ගොඩාක් අඩු වෙලානේ තියෙන්නේ. අපිට නම් එහෙම නෙමෙයි. අපි ගොඩාක් කියන්නේ පවුල් වල ඇත් එක්ක ගොඩාක් විනෝද වෙලා තියෙනවා. මම ලංකාවට ආවම ඉතින් ඔයාලට මේ වීඩියෝ අරගෙන එන්නම්. It should become paste logo. ඉතින් ඔය තියෙන අම්මා හදලා දුන්න අච්චාරුව. මේ විදිහට තමයි අම්මා මං කියපු විදිහට ඉතින් අම්මා මේ විදිහට අඹ අච්චාරුව හදලා දුන්නා. මේක නම් මේ අම්මා තමයි ඔයාලට පෙන්වන්න කිව්වේ. ඉතින් අද වීඩියෝ එකනොත් ඔයාලා මොනාරේ නොදන්න ලස්සන දෙයක් දකින්න ඇති කියලා හිතනවා. මම මේ ඔයාලා ඉල්ලපු මුරුකු වීඩියෝ එක මේකට පස්සේ එකතු කරන්නම්. මොකද මේ වීඩියෝ එක දැනටමත් දිග වැඩි නිසා. ඉතින් හස්බන්ඩ් ඔය අම්මටයි තාත්තටයි කෑම බෙදන ඔය ආසාවෙන් එයා හදපු මේ කෑම ටික තමයි දැන් මේ බෙදන්නේ. මගේ වීඩියෝ එක බලපු ඔයාලට හැමෝටම ගොඩාක්ම ස්තුතියි. ඔයාලට සුබ දවසක්.